අපි දැනුමෙන් ලක්ෂපති ගේම් එකෙන් 2020 වර්ෂයේ නර්තනය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1 සිට 20 දක්වා ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. එහෙනම් දැනටමත් හොට් සීට් එකට ඇවිත් ඉන්න ඔයාලා ගේම් එකට රෙඩි වෙන්න. අංක 1 සිට 10 තෙක් ප්‍රශ්නවල හිස්තැන් වලට සුදුසු වචන තෝරන්න. ප්‍රශ්න අංක 1. අද්භූත රසය උපදිනු ලබන්නේ හිස්තැනක් නැමැති ස්ථායි භාවය මුල් කොටගෙනය. 1. ජුගුප්සා 2. විස්ම 3. ශෝක 4. උත්සාහ. නිවැරදි පිළිතුරු අංක 2 විස්ම. ප්‍රශ්න අංක 2. ගැමි නර්තන අතුරෙන් හිස්තැනක් නැටුම අවනද්ධ භාණ්ඩයක් අතැතිව ඉදිරිපත් කරනු ලැබේ. 1. කුළු 2. ලී කෙලි 3. රබන් 4. චාමර. නිවැරදි පිළිතුරු අංක 3 රබන්. ප්‍රශ්න අංක 3. වන්නම් නර්තනයේදී භාවිත කරනු ලබන්නේ 1. තාලානුකූල චලන වේ 2. ප්‍රකාශනාත්මක චලන වේ 3. රිද්මයානුකූල චලන වේ 4. ස්ථිතික චලන වේ. නිවැරදි පිළිතුරු අංක 1 තාලානුකූල චලන වේ. ප්‍රශ්න අංක 4. දවුල සුදු පිරුවටයකින් ආවරණය කරනු ලබන්නේ හිස්තැනක් වාදනයේදීය. 1. අණබෙර 2. මගුල් බෙර 3. මල බෙර 4. අත්යා බෙර. නිවැරදි පිළිතුරු අංක 3 මල බෙර. ප්‍රශ්න අංක 5. නිර්මාණකරණයේදී අවකාශ භාවිතය හා සම්බන්ධ තල සංඛ්‍යාව හිස්තැනක් කී. 1. 2 කී 2. 3 කී 3. 7 කී 4. 8 කී. නිවැරදි පිළිතුරු අංක 2 3 කී. ප්‍රශ්න අංක 6. ගනිමින් චාමර සැලුවේ මුනිදුට. අපි දැන් දක්වමු මේ රඟ හිස්තැනක් යන්නෙහි හිස්තැනට ගැලපෙන පදය වනුයේ 1. සුරතට 2. මඩලට 3. එතැනට 4. සබයට. නිවැරදි පිළිතුරු අංක 4 සබයට. ප්‍රශ්න අංක 7. ත්‍රිවිධ රත්නයට භක්තිපූර්වකව සිදු කෙරෙන හිස්තැනක් අනාඝාතාත්මක ගායනා විශේෂයකි. 1. පන් තේරු කවි 2. බුද්ධ ප්‍රශස්ති 3. නමස්කාර ගාථා 4. තුන් සරණේ කවි. නිවැරදි පිළිතුරු අංක 3 නමස්කාර ගාථා.
ප්‍රශ්න අංක 8. චිත්තරාජ හා කාලවේල යක්ෂයින් උදෙසා සම අසුන් පනවා පණ්ඩුකාභය රජු තමා ඉදිරියේ දෙව්මිනිස් නැටුම් කර වූ බව හිස්තැනක් සඳහන් වේ. 1. ධාතු වංශයෙහි 2. චූල වංශයෙහි 3. දීප වංශයෙහි 4. මහා වංශයෙහි. නිවැරදි පිළිතුරු අංක 4 මහා වංශයෙහි. ප්‍රශ්න අංක 9. පොළොන්නරු යුගයේ දේවදාසීන් විසින් දෙවියන් උදෙසා නැටුම් පැවැත් වූ බව හිස්තැනක් සෙල් ලිපියේ සඳහන් වේ. 1. කාලිංග වනයේහි ගල් ආසන 2. පාලමොට්ටායි 3. සැස් සේරුව 4. කොර වග්ගල. නිවැරදි පිළිතුරු අංක 2 පාලමොට්ටායි. ප්‍රශ්න අංක 10. කතකලි නර්තනය ඉගැන්වීම සඳහා කේරළ හිස්තැනක් පිහිටුවන ලදී. 1. කලා මණ්ඩලම් 2. කලා ශේස්ත්‍රම් 3. බාඛණ්ඩ විද්‍යාපීඨය 4. ශාන්ති නිකේතනය. නිවැරදි පිළිතුරු අංක 1 කලා මණ්ඩලම්. ප්‍රශ්න අංක 11. අතීතයේදී යුද්ධ කටයුතු sannivedanaya සඳහා වාදනය කර ඇත්තේ 1. අඬබෙරය 2. රණබෙරය 3. බුම්මැඩියය 4. තම්මැට්ටම්ය. නිවැරදි පිළිතුරු අංක 2 රණබෙරය. ප්‍රශ්න අංක 12. කෝලම් නාටකයේදී පොතේ ගුරුගේ කාර්ය සිදු කරනු ලබන්නේ 1. බෙර වාදන ශිල්පියාය 2. අත්වැල් ගායකයින්ය 3. කාර්ය කරවන රාළය 4. සභාපතිවරුන්ය. නිවැරදි පිළිතුරු අංක 3 කාර්ය කරවන රාළය. ප්‍රශ්න අංක 13. වෙදරාළ සහ මුදලි යන චරිත පිළිවෙලින් දක්නට ලැබෙන්නේ 1. සොකරි හා නාඩගම්වලය 2. කෝලම් හා කිඳුරු නාටකවලය 3. කෝලම් හා සොකරිවලය 4. සොකරි හා කෝලම්වලය. නිවැරදි පිළිතුරු අංක 4 සොකරි හා කෝලම්වලය. ප්‍රශ්න අංක 14. ලක්නව් ජායිපූර් ගුරුකුලවලට අයත් ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදාය වන්නේ 1. කතක්ය 2. මණිපුරිය 3. කතකලිය 4. භරතනාට්‍යම්ය. නිවැරදි පිළිතුරු අංක 1 කතක්ය. ප්‍රශ්න අංක 15. මණිපුරි නර්තනය විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කිරීමට දායකත්වය ලබා දුන්නේ 1. රාම් ගෝපාල්ය 2. රබීන්ද්‍රනාත් ටාගෝරය 3. නාරායන මෙනන්ය 4. උදේශංකරය. නිවැරදි පිළිතුරු අංක 2 රබීන්ද්‍රනාත් ටාගෝරය.
ප්‍රශ්න අංක 16. පත්තිනි දෙවියන්ගෙන් අවසර පතමින් සිදු කෙරෙන සබනැටුම් විශේෂයක් වන්නේ 1. තාලම්ය 2. සවරම්ය 3. චාමරය 4. පන්තේරුය. නිවැරදි පිළිතුරු අංක 4 පන්තේරුය. ප්‍රශ්න අංක 17. ප්‍රාදේශිකව පවත්නා වෘත්තීන් තේමා කර ගනිමින් නිර්මාණය වී ඇති ගැමි නැටුම් වනුයේ 1. ලී කෙලි සහ ගොයම්ය 2. ගොයම් සහ රබන්ය 3. රබන් සහ කුළුය 4. කුළු සහ ගොයම්ය. නිවැරදි පිළිතුරු අංක 4 කුළු සහ ගොයම්ය. ප්‍රශ්න අංක 18. ඉන්ද්‍ර දිශාවට ඉඹුල් විමානෙට යන කවිය අයත් වන ගායන විශේෂය කුමක්ද? 1. ප්‍රශස්ති 2. නමස්කාර 3. ග්‍රහපන්ති 4. සිරසපාද. නිවැරදි පිළිතුරු අංක 3 ග්‍රහපන්ති. ප්‍රශ්න අංක 19. අතීතයේදී රජවරුන්ගේ ගුණ ඇතුළත් ගායනා ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද? 1. දේවදාසීන් 2. සිංගාරක්කාරයන් 3. වන්දි භට්ටයින් 4. තඹර පුරප්පෙට්ටුකාරයන්. නිවැරදි පිළිතුරු අංක 3 වන්දි භට්ටයින්. ප්‍රශ්න අංක 20. දේශීය මුද්‍රා නාට්‍යවල රංගභූමි අලංකරණය හා වෙස්මෝස්ත්‍ර නිර්මාණයෙහි ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ලෙස ප්‍රකට වූයේ 1. සෝමබන්දු විද්‍යාපති මහතාය 2. සීබර්ට් ඩයස් මහතාය 3. නිමල් වෙල්ගම මහතාය 4. WB මකුලොළුව මහතාය. නිවැරදි පිළිතුරු අංක 1 සෝමබන්දු විද්‍යාපති මහතාය.